අරක් කටා ඊළඟට තා කවුද? මේ බැකෝ සමාන. බැකෝ සමාන්නේ අපි කියමුකෝ. දැන් මිනිස්සුන්ගේ අද යෝජනාව නම් වහාම ඒගොල්ලෝ ආයුධ පෙන්වන්න ගෙනියන්න ඕන කියලා. ඒ කියන්නේ ආයුධ පෙන්වන්න ගෙනියනවා කියන්නේ මොකද්ද? කොහෙට හරි ගිහිල්ලා අරන් ගිහිල්ලා මේ මට අපිට කරදර කරන්න හැදුවා කියලා ඔළුවට තියලා දාන්න කියන එක. දැන් අපි බනට හැමදාම කියන්නේ නෑ අපරාධකරුවා අතිශයින් දරුණු එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එයාව මරා දාන්න ඕන කියලා දඬුවම බුදුදහමට අනුව අපි යෝජනා කරන්නේ. අපි එවැනි දරුණුම ගණයේ අපරාධකරුවෙකුටත් යෝජනා කරන්නේ ඒගොල්ලෝ තනිකරම අපි කියමුකෝ දාන්න පුළුවන් කළුවර කාමරයකට කියලා. කළුවර කාමරයකට හරි දාලා එයාව තනි කරලා කිසිම මානව සම්බන්ධකමක් හැදෙන්න දෙන්නේ නැතුව එයාගේ වරද එයාගේ ජීවිත කාලෙම එයා තේරුම් අරගන්න ඕන. එයාට කැම ටික වතුර ටික වැසිකිලියන්න අඳ ගන්න ඇඳුම විතරක් දීලා තනි කරලා තියන්න ඕන. මිනිහෙක් තමන්ගේ වරද වටහාගෙන යන්න ඕන. නැත්නම් ඔළුවට තියලා දැම්මොත් එහෙම ආපහු ඔව් ඉපදිච්ච දවසට ආයෙ එනවා. හොඳයි. ආපහු එනවා. ඊට පස්සේ ඉපදිච්ච දවසේ ඉඳලම බැකෝ සමන් කෙනෙක් තමයි. හොඳයි. ඉපදිච්ච දවසේ ඉඳලා අම්මා කල්පනා කරනවා මූ අපේ කෙද්ද කියලා. ඒ කියන්නේ හැසිරෙන විදියට. අනිත් අය එක ගහ ගන්න විදියට. අසභ්‍ය වචන කියන විදියට. හිතා ගන්න බෑ. ඒ මොකද අර සංසාරෙන් ආපුවනේ. ඒ නිසා මේක හැදිලා යන්න දෙන්න ඕන. දැන් ඒක කිව්වම කියනවා නෑ ආමුදුලා කියන ඕවා කරලා හරියන්නේ නෑ. ඔව්වන්ට පාඩම උගන්වන්න ඕන කියලා එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් කියනවා ළමයින්ට කිසිම පනිෂ්මන්ට් එකක් දෙන්න බෑ කියලා. හරි පරස්පරයි ලංකාවේ මිනිස්සුන්ගේ අදහස.